හෙලෝ කොහොමද ඔයාලට ඔන්න අද මම ඔයාලට අරන් එන්නේ ෆින්ලන්ඩ් VFS එම්බසි ඉන්ටර්විව් එකට අවශ්‍ය ඩොකියුමන්ට් මොනවාද කියලා. මෙතනදී ස්ටුඩන්ට් වෙනම ෆයිල් එකකුයි ස්පවුස්ටයි බබාලා ඉන්නවා නම් එයාලටයි වෙන වෙනම ෆයිල් එක ගානේ ලෑස්ති කරගන්න ඕන. අපි නම් ඩොකියුමන්ට් දාගන්න පාවිච්චි කළේ මෙන්න මේ ෆයිල් එක. පවුලේ 4 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනාටම මේ වගේ ෆයිල් එක ගානේ 4ක් ඕන වෙනවා. මේක අපි ගත්තේ නුගේගොඩ සරසවි බුක් ෂොප් එකෙන්. මෙයින් එක ෆයිල් එකක් රුපියල් 1900ක් වුණා. අපි මේක ගත්තේ ඉන්ටර්විව් එකේදී යාලා ඉල්ලන පිළිවෙලට ඩොකියුමන්ට් අපිට අරගෙන දෙන්න පහසු නිසා. මොකද මේකේ අපිට ඩොකියුමන්ට් එකේ නම පොඩි කොල කෑල්ලක ලියලා ටැග් කරගන්න පුළුවන් විදිහට තියෙනවා. ඔයාලට ඒක දැන් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු ස්ටුඩන්ට්ගේ ෆයිල් එකේ තියෙන්න ඕන ඩොකියුමන්ට් මොනවාද කියලා. මුලින්ම VFS appointment confirmation PDF එකේ print out එකක්. ඒ වගේම ඊළඟට RP photos 4ක් ඕන. RP photos ගැන කතා කරනකොට ඒකේ හරියම size එක මෙන්න මේ image එකේ තියෙන විදිහට තියෙන්න ඕන. මේක අනිවාර්යයෙන්ම ඔයාලා ෆොටෝ ගහන්න යන ස්ටුඩියෝ එකට පෙන්නන්න. මම මේ ඔයාලට පෙන්වන ස්ලයිඩ් වල PDF එකක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊළඟට પાස්පෝර්ට් එකේ කලර් print out දෙකක් ඕන වෙනවා. Indian visa and seal print out. මේකෙන් කියන්නේ අපිට Indian visa එක වැදුන page එක තියෙනවානේ. ඒ page එකයි ඒ වගේම අපි ලංකාවෙන් පිට වෙනකොට ලංකාවේ ඉමිග්‍රේෂන් එකෙන් අපේ પાස්පෝර්ට් එකේ seal එකක් ගහනවානේ. අන්න ඒකයි. ඒ වගේම ඉන්දියාවට බැස්සට පස්සේ ඉන්දියාවේ ඉමිග්‍රේෂන් එකෙන් සීල් එකක් ගහනවා අපේ પાස්පෝර්ට් එකේ. ඒකයි ස්කෑන් කරලා තනි A4 කොලයක එක පැත්තක තියෙන විදිහට print out එකක් ගන්න ඕන. ඒක ඔයාලට කරගන්න වෙන්නේ ඉන්දියාවේ කමියුනිකේෂන් එකකින්. ඊළඟට යුනිවර්සිටි ඔෆර් ලෙටර් එක. 6 වෙනි එක යුනිවර්සිටි පේමන්ට් TT ඇක්නොලෙජ්මන්ට්. මේකෙන් කියන්නේ ලංකාවේ බැංකුවකින් යුනිවර්සිටි පේමන්ට් එක කළාම බැංකුවෙන් අපිට හම්බෙන ඩොකියුමන්ට් එක. ඊළඟට යුනිවර්සිටි පේමන්ට් කන්ෆර්මේෂන් ලෙටර්. මේකෙන් කියන්නේ යුනිවර්සිටි එකට අපේ පේමන්ට් එක ලැබුණා කියලා. යුනිවර්සිටි එකෙන් අපිට එවන ඩොකියුමන්ට් එක. ඊළඟට හෙල්ත් ඉන්ෂුරන්ස් පොලිසි. අපි නම් දැම්මේ ස්විස් කෙයා ඉන්ෂුරන්ස් එක. මේක දාන්නේ අපි අපේ කෝස් එක පටන් ගන්න ඩේට් එකට සති දෙකකට කලින් ඉඳන් අවුරුද්දක් වෙනකම්. මොකද අපි ෆින්ලන්ඩ් වලට ලෑන්ඩ් කරන දවසට කලින් දවසක් තමයි ඉන්ෂුරන්ස් ස්ටාර්ට් ඩේට් එක වෙන්න ඕන. මම සති දෙකකට වගේ කලින් දාන්න කිව්වේ ඔක්කොම දේවල් රෙඩි නම් කෝස් එක පටන් ගන්න සති දෙකකට කලින්වත් ආවොත් මෙහෙ දේවල් ලෑස්ති කරගන්න ටයිම් තියෙන නිසා තමයි මම එහෙම කිව්වේ. 9 වෙනි එක A level certificate and other academic certificates. ඊළඟට clarification of income letter. මේකට අපි ඇතුළත් කරන්නේ living expenses save කරලා තියෙන bank account එකේ විස්තර ටික. 11 වෙනි එක balance confirmation letter. මේක අපි බැංක් එකෙන් අරගන්නේ VFS යන සතියකට වගේ කලින්. 12 6 month bank statement. මේකත් අපි අරගන්නේ VFS යන සතියකට වගේ කලින්. එතන ඉඳන් ආපස්සට මාස 6ක් වෙන්න ගත්තනම් හරි. 13 clarification of origin of funds letter. මේකෙන් කියන්නේ living expenses වලට එකතු කරගත්ත සල්ලි කොයි විදිවලින්ද එකතු කරේ කියලා තමයි අපි මෙතනදී පෙන්වන්නේ. ඊළඟට original show money documents. මේ කියන්නේ අපේ අවුරුද්දක living expenses save කරලා තියෙන bank account එක තියෙනවනේ. ඒ bank account එකට සල්ලි ආවේ කොහොමද කියලා පෙන්වන documents ටික තමයි මේ කියන්නේ. ඊළඟට photocopies of show money documents. අර original show money document set එකේ photocopy set එක ගැන තමයි මේ කියන්නේ. 16 proof of how the university tuition was paid. මේකෙන් අදහස් කරන්නේ යුනිවර්සිටි පේමන්ට් එක කළේ මොන බැංක් account එකේ සල්ලි වලින්ද? එතකොට ඒ සල්ලි කොහෙන්ද ආවේ කියලා පෙන්වන ඩොකියුමන්ට්ස් ටික. 17 residence permit application print out. 18 certificate of a pending online case print out. 19 enter Finland payment receipt print out.
මෙන්න මේ 17, 18, 19 කියන මේ ඩොකියුමන්ට්ස් තුනම ඔයාලට Enter Finland account එක ඇතුලෙන් download කරගන්න පුළුවන්. දැන් අපි බලමු ස්පවුස්ට ඕනි වෙන ඩොකියුමන්ට්ස් මොනවාද කියලා. 1. VFS appointment confirmation PDF එකේ print out එකක්. 2. RP photos 4ක්. 3. 2 color photocopies of passport. 4. Indian visa and seal printout. මේකත් මං කලින් කිව්ව විදිහටම ස්පවුස්ටත් ඒ විදිහටම print outs ගන්න ඕන. 5. color scan copy of the student's passport. 6. balance confirmation letter photocopy. 7. bank statements photocopy. මේ 6යි 7යි කියලා කියන දෙකෙන් කියවෙන්නේ ස්ටුඩන්ට්ගේ ෆයිල් එකට ගත්ත බැංක් ස්ටේට්මන්ට් ඔය බැලන්ස් කන්ෆර්මේෂන් ඔය තියෙනවනේ. ඒවේ ෆොටෝකොපි සෙට් එකක් ස්පවුස්ගේ ෆයිල් එකටත් ඕන. 8. මැරේජ් සර්ටිෆිකට්. මේ යටතේ සිංහල බුක් කොපි, attested සිංහල බුක් කොපි, English translation of සිංහල බුක් කොපි, attested English translation of සිංහල බුක් කොපි, AG office copy, attested AG office copy, English translation of AG office copy, attested English translation of AG office copy. ඒ වගේම 9 marriage certificate photocopy set. මම කලින් කිව්ව set එකේ photocopy set එකක් මේකට ඕන වෙනවා තව. ඒ වගේම මේ documents ගන්න යන්න ඕන තැන් ගැන විස්තර ඔයාලට වෙනම blog එකකින් අරගෙන එන්න. ඊළඟට PK1+ application. මේක දැන් අලුත් විදිහට තියෙන්නේ supplement form for spouse කියලා. 11 caregiven letter. ඒ කියන්නේ ස්ටුඩන්ට් ස්පවුස්ගේ living expenses වලට support කරනවා කියලා ස්ටුඩන්ට් ලියන්න ඕන letter එකක් තමයි මේ කියන්නේ. මේ letter එකේ format එකක් ඕනි කෙනෙක් ඉන්නවා නම් පහලින් comment එකක් දාන්න. 12 residence permit application print out. 13 certificate of a pending online case print out. 14 Enter Finland payment receipt print out. මේ තුනම ස්පවුස්ගේ Enter Finland account එක ඇතුලෙන් download කරගන්න පුළුවන්. දැන් අපි බලමු බබාලා ඉන්නවා නම් එයාලට ඕන documents මොනවාද කියලා. 1. VFS appointment confirmation PDF එකේ print out එකක්. 2. RP photos 4ක්. 3. 2 color photocopies of passport. 4. Indian visa and seal print out. 5. Student's passport copy. 6. Spouse passport copy. 7. birth certificate. මේ යටතේ සිංහල book copy, attested සිංහල book copy, English translation of සිංහල book copy, attested English translation of සිංහල book copy, AG office copy, attested AG office copy. 8. birth certificate photocopy set. කලින් set එකේ photocopy set එකක් මේකට ඕන වෙනවා. 9. PK4+ application. මේක දැන් එන්නේ අලුත් විදිහට supplement form for child කියලා. 10. caregiven letter. මේකත් ලියන්න ඕන වියදම් දරන කෙනා. ඒ කියන්නේ ළමයාගේ living expenses වලට support කරනවා කියලා තමයි මේකේ ලියන්න ඕන. 11. consent letter. මේකෙන් කියන්නේ දෙමව්පියන් ළමයාව ෆින්ලන්ඩ් එක්කන් යන්න අවසර දෙනවා කියලා තමයි අපි මේ ලෙටර් එක ලියන්න ඕන. 12 residence permit application print out. 13 certificate of a pending online case print out. 14 Enter Finland payment receipt print out. මේ තුනත් බබාලගේ Enter Finland account එක ඇතුලෙන් download කරගන්න පුළුවන්. මේ තමයි අවශ්‍ය document ටික. මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා. ඊළඟ vlog එකෙන් මම අරගෙන එන්නම් interview දවසේ විස්තර ටික. ඔයාලා හැමෝටම සුබ දවසක්.